හායි හායි ඉතින් කොහොමද හිතනවා හැමදෙනාම මේ තාම හොඳින් සතුටෙන් ඉන්න ඇති කියලා. ඔන්න ඉතින් මේ රූපේ දකිනකොටම ඕගොල්ලෝ දන්නවා අද මම මොකක් ගැනද කියන්න ආවේ කියලා. ඉතින් මාත් එක්ක මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් දන්නවා මම මේ හේමලයෝ කියන ටෙලි ඩ්‍රාමා එකේ රංගපෑමෙන් දායක වෙන බව. ඉතින් ඔන්න අද තවත් ලින්ක් එකක් ෂෙයා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම රංගපෑමෙන් දායක වුණ ඒ කොටස විකාශය වුණා. ඒක එපිසෝඩ් 34 කියන එක. මං ඉතින් ඒකේ ලින්ක් එක පහළ මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න. ඒකෙන් බලලා කියන්න කොහොමද මගේ රංගපෑම් කියලා. අඩුපාඩු ඕගොල්ලන්ට පේනුන දෙයක් මොන හරි තියෙනම් ඉතින් කියන්න. මොකද මං හරි ආසයි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් දන්නවා. ඉතින් මං හරි ආසයි මගේ මොනවාද කියලා දැනගන්න. මම සින්දුවක් කිව්වත් මං හරි ආසයි ඒකට සාමාන්‍යයෙන් මට ලකුණු කීයක් ලැබෙනවද කියලා දැනගන්න. ඒකට කමෙන්ට්ස් දැනගන්න. ඒ කියන්නේ මං ආසයි ඒකට. ඇයිද කියලා නම් දන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔයාලට කියන්නේ එහෙම දාන්න කියලා. ඒ වගේ ඉතින් මේකටත් කියන්නකෝ බලන්න මගේ රංගපෑම් කොහොමද කියලා. අනිත් එක තමයි මට මේකේ ගොඩාක්ම සතුටු හිතෙන දේ තමයි මේ මුලින්ම පේන රූපයට. ඒ කියන්නේ thumbnail එකට මාවත් වැටිලා තියෙන එක ගැන. අනේ ඉතින් මට ඒකට හරිම සතුටුයි. ඒක නිකන් අර කියලාවත් කරගන්න බැරි දෙයක් සහ ඒක මං නම් හිතනවා මගේ දෛවය කොහරි තැනකට මාව අරන් යන්න හදනවදෝ කියලා. අනේ එහෙම වුණොත් අනේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම වුණොත් ඉතින් මේ මගේ පින තමයි. බලමුකෝ ඉතින් පින පරිසම් දෙයිද මොනවා වෙයිද කියලා. මේ ඉතින් එදා දවසේ අපි ෂූට් එකට ගිහිපු වෙලාවේ ගත්ත ෆොටෝ එකක්. මේ ෆොටෝ එක මට හරිම අමරණීය ෆොටෝ එකක්. මොකද මේ වගේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් එක්ක මට මෙහෙම ෆොටෝ එකක ඉන්න ලැබිච්ච එක හරිම මගේ වාසනාවක්. මොකද මම පොඩි කාලේ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්න පෙරුම් පුරපු කෙනෙක්. තාමත් පෙරුම් පුරනවා. මගේ එකම ප්‍රාර්ථනාව මම මැරෙන්න මොහොතකට තියා හරි මට අපේ රටේ ඉන්න ඊටම දක්ෂ ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පිනියක් වෙන එක තමයි. ඉතින් අපි බලමු මිනිස්සුන්ගේ වාසනාව උදා වෙන්නේ කොයි කාලෙද කියලා කියන්නේ ඉතින් අපි දන්නේ නැහනේ. ඒක නිසා ඉතින් හැමතිස්සෙම උත්සාහයෙන් බලන් ඉන්න තමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙච්චර මේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනා හරිම නිහතමානී හරිම නිර්හංකාරයි. මට ඉතින් මුලින්ම මම තනියෙන් දෙබස් පුරුදු වුණා. මම දන්නවා මේකේ මට දෙබස් කියන්න තිබුණේ පූජන දන්දෙනිය මහත්මයාත් එක්ක තමයි වැඩිපුර දෙබස් තිබුණේ කියන්න. ඉතින් මම තනියෙන් පිටපත බලලා තනියෙන් ඒක මම පුහුණු වීම කරා දෙබස් ටික. හැබැයි මේ පූජන දන්දෙනිය මහත්මයා ඉතින් හැමෝදෙනාම දන්නවනේ ඉතින් කොච්චර ප්‍රවීණ රංගන ශිල්පියෙක්ද කියලා. එයා මගේ ළඟට ඇවිල්ලා මට කතා කරලා ඔයාද බොඩි මේ අක්කට ඉන්නේ කියලා අහලා ඊට පස්සේ අපි පොඩ්ඩක් රියසල් එකක් ගිහිල්ලා බලමුද කියලා කිව්වහම මට නම් පුදුම සතුටක් ඇති වුණේ. ඒ කියන්නේ එච්චර ප්‍රවීණ කෙනෙක් මට කතා කරලා ඒගොල්ලොන් බලන්න ඒගොල්ලොන් ස්වයං ඒ කියන්නේ චරිතයට මොකක්ද ඒකට කියන්නේ රෙඩි වෙන හැටි. චරිතයට රෙඩි වෙන හැටි මම දැක්කා ඉතින්. හැබැයි මම අර තනියෙන් පුහුණු වීම කරලා ඉන්න වෙලාවෙදී මට හොඳට දෙබස් ටික මතක තිබුණට පූජන මහත්මයාත් එක්ක රියසල්ස් වලට යද්දි ටිකක් මට අමතකයි. මොකද මාව සම්පූර්ණයෙන්ම ගැහෙන්න පටන් ගත්තා. මාව වෙවුලන්න ගත්තා. ඒ කියන්නේ මේ අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ ඒ වෙලේ මට මොකද උනේ කියලා. ඒ වගේ ප්‍රවීණයෙක් ළඟ මට ඒ විදිහට දෙබස් කියන්න සිද්ධ වෙච්ච නිසාද අනේ වන්දා කොහොම හරි ඉතින් පළවෙනි රියසල් එකේ මම නිකන් පොඩ්ඩක් නාගත්තා. මේ මොකද මට මතක නැහැ ඇත්තටම දෙබස්
මේ ඒත් දැන් මේ වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්ට හරිනම් තරහා ගිහලා ඒගොල්ලෝ එහෙම ලෙවල් එකකනේ ඉන්නේ. අනේ ඒ වුණාට එහෙම මුකුත් නෑ. ඕකේ අක්කා අපි තව එකක් ගනිමු අපි තව එකක් ගනිමු කිය එහෙම අපි රිහර්සල්ස් වට 2-3ක් ගියා. අන්තිමට මට පුළුවන් වෙනකන් එතුමත් මට සහයෝගයට රිහර්සල් කරා. මොකද එයාගේ දෙබස් ටික එයාට හොඳට මතකයි. මගේ දෙබස් තමයි මම නාගන්නේ. ඉතින් මට සහයෝගයක් දෙන්න එයා ඒකට මට ගොඩක් රිහර්සල්ස් වට 2-3ක් අපි දෙන්න ගියා. අපි කියන්නේ වචන වලින් කියන්නේ දෙබස් වලින් විතරයි ඇක්ට් එකෙන් නැතුව. ඉතින් ඒ වගේ මාරම ක්වොලිටි තියෙන රංගන ශිල්පියෙක් තමයි පූජන දන්දෙනිය මහත්මයා මම දැක්ක විදියට ඒ වෙලාවේදී. ඒ වගේම තමයි ජගත් බෙනරගම මහත්මයාත් රත්තා මේ කතා පුරාවටම එයා මාර එක්කෙනෙක්. ෂූටිං වලදී මට මේ හම්බ වෙච්ච දෙවනි වතාව. පළවෙනි පාරට නම් රිහර්සල් නෙමෙයි ෂූට් එකේදී මට හම්බ වෙනකොට මට තිබ්බේ නෑ මුකුත් ජගත් බෙනරගම මහත්මයාත් එක්ක රංගපෑමක් කරන්න. නමුත් මේ පාර ෂූට් එකේදී මට හම්බ වුණා. ඉතින් මාවට නම් අනේ වන්ද මේ ෂූට් එක නම් කියලා වැඩක් නැති ෂූට් එකක්. මට ඇත්තටම මේ පුදුම සතුටක්. රංගන ශිල්පියෙක් වෙන්න ඉන්න කෙනෙකුට මේ සතුට දැනෙනවා ඇති. සහ දැන් මේ අපි මේ ගත කරන අවධිය පාස් කරලා ඇවිල්ලා රංගන ශිල්පීන් වෙලා ඉන්න අයට මම මේ කියන දේ තේරෙනවා ඇති මේ සතුට කොච්චරද කියන එක. මේ ලැබුණු අවස්ථාව කොච්චරද කියන එක. ඉතින් අනේ මන් දන්නේ මගේ දෛවයට ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ පින්වලට සහ මේ කතාවේ ලියවෙච්ච දැන් මගේ චරිතයක් ඒ කියන්නේ මේම චරිතයක් ලියුණානේ. ලියවිච්ච එකට මාව තේරුණානේ. එතකොට ඒ අවස්ථා ටික මට ලැබුණ හැටි ඒ අවස්ථා වලට මාව තෝරාගත්ත පුද්ගලයෝ ඒ ඔක්කොම මට නම් හිතා ගන්න බෑ මේ කොහොම ස්තුතිවන්ත වෙන්නද කියලා. ඉතින් ඒගොල්ලන්ට කියලා වැඩක් නෑ ඒ ටික නම්. ඉතින් මේ ඉන්නේ මහමොලකරු අපි කවුරුත් ඇත්තටම මේ දන්නේ නෑනේ. ඉතින් මේ ඉන්නේ මේ කතාවේ තිර රචකයා. ඒ කියන්නේ මෙයා තමයි කතාව ලියන්නේ. මේ තමයි ලාල් වසන්ත කරුණාරත්න මහත්මයා. ඉතින් ගණන් ගන්න එපා ඔය කැතට ඇඳුමක් ඇඳන් ඉන්න එක. මොකද එතුමා කැමති වුණෙත් නෑ ෆොටෝ එකකට එන්න මේ දැන් අර වැඩ කරන වෙලාවට ඉන්න විදිය එහෙමනේ කියලා. ඒත් ඉතින් මම බලහත්කාරයෙන්ම මේ ගත්තා අනේ එන්නකෝ කියලා ෆොටෝ එකක් ගත්තා. මොකද මේ අවස්ථාව හරිම මේ අහම්බෙන් මිනිස්සෙකුට හම්බ වෙන්නේ. එතුමා කැමතිත් නෑ ෆොටෝ වලට එන්න. ඒත් බොහොම මාරුවෙන් ඔය යන්තම් hina ගස්සවලා මූණ පොඩ්ඩක් hina ගස්සවලා ගත්තා. ඉතින් මේ තමයි මේ කතාවේ හේමලියෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක ලාල් වසන්ත කරුණාරත්න මහත්මයා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නෑ. ඔන්න මගේ මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එක දානවා. ගිහිල්ලා බලන්න. බලලා ඉතින් කොහොමද මගේ රංගපෑම් වල ಗುಣ අගුණ කියන්න. මෙච්චරත් කතා කරන්න ඉතින් සතුට වැඩි කමට අනේ. මොකද මේක මගේ සීනයක් සැබෑ වෙච්ච අවස්ථාවක්නේ. ඉතින් මම මේ සතුට මගේ වචන වලින් තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ මට. ඉතින් මං ආසයි ඒ නිසා තමයි ඔයාලත් එක්කත් මේ විදිහට ෂෙයා කරගත්තේ. එහෙනම් ඉතින් හැමදෙනාම ගිහින් බලන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි.